ආයුබෝවන් කියලා පිළිගන්නවා මෙන්න වගේම සාදරයෙන් Juniper IT Campus YouTube channel එකට. ඉතින් ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ Juniper IT Campus YouTube channel එකෙන් ඔබ වෙත ගෙනනු ලබන C#.net programming පරිගණක පාඨමාලාවේ දෙවෙනි කොටස සමගයි. ඉතින් මම මුලින්ම පැහැදිලි කරන්න ඕන පරිගණක දැනුම එනහත් programming ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට C# language එක භාවිතා කරලා applications නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ පාඨමාලාව හොඳින්ම ගැලපෙනවා. ඒ වගේම දන්න කෙනෙකුට නොදන්න පොඩි දේවල් දැනගෙන ඉදිරියට යාම සඳහා මේ පාඩම් මාලාව වැදගත් වෙයි කියලා අපි අනුමාන කරනවා. ඊවර අපි අවස්ථාවේදී C#.net language එක සහ Visual Studio කියන ID එක පිළිබඳ අපි background එක නැත්නම් පසුබිම ගැන කතා කරා. ඒ වගේම ඒ වීඩියෝ එක ඔයගලන්ට බලන්න බැරිුණා නම් අපේ YouTube channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. ඒ වගේම කවුරුත් නිර්මාණය කරන ප්‍රෝග්‍රෑමර් කෙනෙකුට ආධුනික ප්‍රෝග්‍රෑමර් කෙනෙකුට මොන ලැන්ග්වේජ් එක භාවිතා කරත් මුලින්ම හදන්න දෙන Hello World application එක අපි හදන්නේ කොහොමද කියලා දුන්නා. ඉතින් මේ application ගත්තාම විවිධ platform වල භාවිතා වෙන application තියෙනවා. දැන් ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ Windows මෙහියුම් පද්ධතිය තුල application. අපි ඒවට කියනවා form application කියලා. ඉතින් ගොඩාක් දෙනකට කුරු නිසා අපි පටන් ගන්න මුලින්ම form applications වලින් මේ application හදන හැටි කියලා දෙන අතරතුර ඒ ඔස්සේ C#.net සිද්ධාන්ත කොටස් ටික පැහැදිලි කරන්න. එතකොට ඔයගොල්ලන්ට වඩාත් හොඳින් තේරෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. අපි අද තවත් application දැන් මම හිතන්නේ දැන් hello world එක බටන් එක ක්ලික් කරාම text box එක තුල hello world කියලා පෙන්වනවා. අපි බලමු අද පොඩි calculator එකක් හදන්න. මේ Windows වල තියෙන ආකාරයේ calculator එකක් නෙමෙයි. සාමාන්‍ය නගයක් දෙකක් එකතු කරන්න විදිහට අපි calculator එකක් හදමුකෝ. අපි බලමු අඩු කරන්න බෙදීම මුල කිරීමට කොහොමද ඉස්සරහට හදන්නේ කියලා. හොඳයි. ඔයගොල්ලෝ දන්නවා වම් පැත්තේ tool box එක තියෙනවා. මෙතන text box එක ඔයගලන්ට හොයාගන්න බැරි නම් එකපාරම TE කියලා type කරාම මෙතන ඔයගලන්ට text box එක ගන්න පුළුවන්. මේක double click කරාම form එකට add කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් යම් කිසි දෙයක් input කරන්න අපි පාවිච්චි කරන්නේ text box. ඒක හැම application එකකටම form application එකකටම අදාළයි. Windows වේවා එහෙම නැත්නම් Mac OS වන desktop application ඒ වගේම web application ඕන එකකට text එකක් input කරන්න අපි text box එක පාවිච්චි කරනවා. නම වෙනස් ආකාරයෙන් හඳුන්වන්න පුළුවන්. නමුත් text box එකක් පාවිච්චි කරන්න. ඒ වගේම මේ text box එක මෙහෙම තිබුණොත් කවුරුවත් දන්නේ මොකටද තියෙන්නේ කියලා. එහෙනම් මේ text box එකෙන් මොකද්ද වෙන්නේ කියන එක මේක මොකටද තියෙන්නේ කියලා අඳුර ගන්න අපි label එකක් මෙතෙන්ට ගන්නවා. ඒක අරගෙන මේකත් මේ විදිහට තියන්න. දැන් මේවා නැවත අපිට ඩිසයින් කරන්න අවශ්‍ය නැහැ. අපි දන්න සරල ක්‍රමවේදය හැම ඇප්ලිකේෂන් එකකම තියෙන මේක ක්ලික් කරගෙන මෙහෙම සිලෙක්ට් කරලා control C keyboard එකේ press කරලා control V shortcut එක ඔබන්න. copy paste කිරීමක් තමයි මෙතන කරන්නේ. හොඳයි. අපි ඊට පස්සේ මෙතෙන්ට ගන්න button control එකක් මොකක් හරි process එකක් වෙන්න අපි පාවිච්චි කරන්නේ button. මම මෙතන දැනට මම මෙහෙම button එකක් හදගන්නවා. හරිද? මේ විදිහට මම ඉන්ටර්ෆේස් එක හදනවා. දැන් මෙහෙම තිබ්බොත් නම් කවුරුත් දන්නේ නැහැ මොකද්ද මේකෙන් වෙන්නේ කියලා නේ. එහෙනම් අපි කියන්න ඕන මේ ඉන්ටර්ෆේස් එක යූසර්ට ගැළපෙන විදිහට. අපි ඉස්සරහට බලමු කොහොමද මේ ඇට්‍රැක්ටිව් විදිහට හදාගන්නේ කියලා. අපි දැනට බලමු මේකේ කොහොමද යූසර්ට බේසිකලි අපි දැනුම් දීමක් කරන්න කියලා මේකෙන් වෙන්නේ මොකක්ද කියලා. මෙන්න මෙතන ලේබල් එක සිලෙක්ට් කරාම වැඩසටහනක් ඩිසයින් කරන අවස්ථාවේ වෙනස්කම් කරන්න මෙන්න මේ properties window එකේ. එහෙනම් මේකේ තියෙනවා text කියලා property එකක්. මේක මම වෙනස් කරනවා enter first value කියලා. ඒ කියන්නේ පළවෙනි value එක මෙතන දෙන්න ඕනයි කියලා. මේ label දෙවෙනි label එකත් මම select කරලා text box text කියන property එකේ මම දෙනවා enter second value කියලා. හොඳයි. ඊට පස්සේ බටන් එක මෙහෙම තිබ්බොත් වැඩක් නැහැ. බටන් එකේ ටෙක්ස්ට් එක මම වෙනස් කරනවා. අපි හිතමු අපි එකතු කිරීම අපි කියමු calculate කියලා අපි දෙමුකෝ. හොඳයි. ඊට පස්සේ මෙහෙම තියලා හරියන්නේ නැහැ. දැන් මේක output එක පෙන්වන්නත් ඕනනේ කොහේද කියලා. ඒකටම ඉතින් අපි label එකක් ගන්න පුළුවන්. මොකද මේක output එක මෙතන පෙන්වන්න මෙහෙම. label එකක් අරගෙන මේකේ label කියන එක text එක මම හිස් කරනවා. මොකද මේක පෙන්වන්න ඕන බටන් එක ක්ලික් කරාම මේක තමයි පෙන්වන්න ඕන. එතකොට මම මේක ටිකක් විශාලව පිළිතුර පෙන්වන්න ඕන නිසා මේකේ font property එකෙන් අපිට පුළුවන් මේ ඉස්සරහා තියෙන 33 සහිත බටන් එක ක්ලික් කරලා මෙතනින් අපිට font එක වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍ය font dialog box එක වගේ bold කරලා මෙතනින් font size එක අපිට කැමති ගානක් දෙන්න පුළුවන්.
හොඳයි. දැන් හැම කන්ට්‍රෝල් එකක්ම අඳුනගන්නේ කන්ට්‍රෝල් එකට නිශ්චිත නමක් තියෙනවා. මේ නම visuals to මේ c#.net language එක මගින් ඔටෝමැටිකලිම එයා නමක් ගන්නවා. text box 1, text box 2, තව text box එකක් ගත්තොත් text box 3, ඔය විදිහට. button ගත්තොත් button 1, button 2, label 1, label 2 ඒ විදිහට. එතකොට සම්මතයක් විදිහට මේ කන්ට්‍රෝල් අපි නම් කරගත්තාම අපිට ඇත්තටම ලේසි. හැබැයි අපි මෙතෙන්දි පාවිච්චි කරන කන්ට්‍රෝල් වල නම් ටික වෙනස් කරගත්තා නම් අපිට ඇති. දැන් සාමාන්‍යයෙන් මේක අපි දැනුම් දීමක් සඳහා විතරක් කරන නිසා ඒවා නම් වෙනස් කිරීමේ ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් මේ අවුට්පුට් එක ඉන්පුට් මේ දෙකේ දීලා බටන් එක ක්ලික් කරලා මෙන්න මේ ලේබල් එකට අවුට්පුට් එක ගන්න නිසා තොර මේ ප්‍රොසෙස් එකට මෙන්න මේ කන්ට්‍රෝල් තුන එකිනෙකට සම්බන්ධ වෙන නිසා ඒ කන්ට්‍රෝල් නම් කර ගැනීම අත්‍යවශ්‍යයි. දැන් පොඩි ඇප්ලිකේෂන් එකක නම් ඔබට මේ ඩිෆෝල්ට් තියෙන නම් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි විශාල කන්ට්‍රෝල්ස් ප්‍රමාණයක් පාවිච්චි කරන ඇප්ලිකේෂන් එකකදී මේ නම් අනිවාර්යෙන්ම මේ කරන කාර්යයට අනුව නම් කිරීමට වග බලා ගන්න ඕන. එහෙනම් මේ ටෙක්ස්ට් බොක්ස් එක සිලෙක්ට් කරලා මම name ඉදිරියේ prefix එකක් තියෙනවා ටෙක්ස්ට් බොක්ස් වලට txt කියලා. හිස්තැන් තියන්න බෑ මෙතන. හිස්තැනක් තියෙනවා නම් ඔයගොල්ලෝ underscore එක පාවිච්චි කරන්න ඕන shift එකත් එක්ක කීයක ඔබලා මම මෙතන දෙනවා fval කියලා. ඒ වගේම දෙවනි ටෙක්ස්ට් බොක්ස් එකෙත් මම දෙනවා ඩිෆරන්ට් නමක් දෙන්න ඕන. එකම නම කන්ට්‍රෝල් දෙකකට පාවිච්චි කරන්න බෑ. මම second val කියන එකට මම sval කියලා දෙනවා. බටන් එක ඇත්තටම එබුවාම ටෙක්ස්ට් බොක්ස් වල පෙන්වන නිසා මෙතන ඒක තමයි මේ ට්‍රිගර් එක. එහෙම නැත්නම් මේ ඇක්ෂන් එක ක්‍රියාත්මක කරවන්න වෙන්නේ බටන් එක. ඒක අවුට්පුට් එකට සහභාගී වෙන්නේ නැහැ. රිසල්ට් එක පෙන්වීමට සහභාගී වෙන්නේ නැහැ. නමුත් ඔබට අවශ්‍ය නම් ඒක නම් කරගන්නත් පුළුවන්. හැබැයි මෙන්න මේ ලේබල් එක නම් කර ගැනීම අවශ්‍ය නම් මේක මොකද්ද? අවුට්පුට් එක නිසා. එහෙනම් මම lbl answer කියලා දෙනවා. හොඳයි. එහෙනම් හැමතිස්සෙම මේ Windows Form application ගත්තාම ඇත්තටම මොබයිල් ඇප්ලිකේෂන් ගත්තාම ඒ ඩිවයිස් එක සහ ප්ලැට්ෆෝම් එක වෙනස් වුණාට ඇත්තටම යූසර් විසින් ලබා දෙන ඉන්පුට් එකක් ඔස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් Windows Form application වල ඒ වගේම desktop application අපි ගත්තත් Mac OS ගත්තත් Windows ගත්තත් Linux ගත්තත් පරිගණකවල desktop පරිගණකවල එහෙම නැත්නම් laptop පරිගණකවල මවුස් එක සහ කීබෝඩ් එක හරහා තමයි අපි ඉන්පුට් දෙන්නේ. ගොඩක් වෙලාවට මවුස් එක පාවිච්චි කරලා තමයි අපි ඉන්පුට් දෙන්නේ. එහෙනම් ඒවා ඒ සඳහා අපිට ඉවෙන්ට් තියෙනවා. මවුස් එකට දාලා ඉවෙන්ට් තියෙනවා, කීබෝඩ් එකට දාලා ඉවෙන්ට් තියෙනවා. මේවා ඉස්සරහදී අපි පැහැදිලි කරගමු. දැනට එහෙම මතක තියාගන්න. එහෙනම් බටන් එක ක්ලික් කරාම මේ ටෙක්ස්ට් බොක්ස් වල අපිට යම්කිසි දෙයක් පෙන්වන්න ඕන නිසා මෙතන බටන් එක ඩබල් ක්ලික් කරන්න. බටන් එක ඩබල් ක්ලික් කරාම ඕගොල්ලන්ට මෙන්න මේ වගේ කෝඩ් වින්ඩෝ එකක් එනවා. මේවා ගැන එච්චර දැනට හිතන්න එපා. අපි ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් වලදී මේවා කියලා දෙන්නම් මොනවද කියලා. දැනට හිතන්න බටන් එක ක්ලික් කරාම වෙන්න ඕන දේ ලියන්න ඕන මෙතඩ් එක තමයි මේ විදිහට එන්නේ. මෙතන කියලාම තියෙනවා private void. මේවා ගැන එච්චර හිතන්න එපා. මේවා අපි ඉස්සරහදී ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් වලදී කියලා දෙන්නම්. හිතන්න private void කියන්නේ මේ ක්ලාස් එකට විතරක් මෙන්න මේ අපි ගත්ත ෆෝම් එකට විතරක් private වෙච්ච control එකක් කියලා තමයි මේ කියන්නේ. හරිද? ඊට පස්සේ කියනවා button 1 click. මේ බටන් එක ක්ලික් කරාම මේ ඔබ්ජෙක්ට් එකේ සෙන්ඩර් එක ඉවෙන්ට් එක ඔස්සේ මේක ඇතුළේ තියෙන එක පාස් කරන්න කියලා තමයි මේ සරලව පැහැදිලි කරලා තියෙන්නේ. එහෙනම් අපිට වෙන්න ඕන lbl. හොඳයි. lbl එකේනේ ආන්සර් කියන්නේ. දැන් මෙහෙම ටයිප් කරනකොට මෙහෙම ඔටෝ මෙහෙම සජෙස්ට් වෙලා යනවා මෙනු එකේ. එතකොට ඔයාලට මේ කෙලින්ම ඩොට් එක තියන්න. ඩොට් එක තිබ්බහම තමයි මේ යම්කිසි කාර්යයක් කර ගැනීමට අදාළ මෙතඩ් ප්‍රොපර්ටිස් වලින් යුතු මෙනු එකක් එන්නේ. මේක ගොඩක් ලැන්ග්වේජස් වලට එකමයි. එතකොට අපි ටේබල් එකේ යම්කිසි දෙයක් පෙන්වන්න මෙතන පාවිච්චි කරනවා ප්‍රොපර්ටි එකක් ටෙක්ස්ට් කියලා. මෙන්න මේ ඔටෝ එන එක ගැන මේ හිතන්න එපා. මේ Visual 2022 වල AI හරහා මේක තවදුරටත් වැඩි දියුණු කරලා තියෙනවා. ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ පරණ versions නම් Visual Studio 2017, 15, 19 වගේ ඒවා නම් ගොඩක් වෙලාවට මෙහෙම එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ගැන මුකුත් හිතන්න එපා. ප්‍රොපර්ටි එකට අපි හැමතිස්සෙම සමාන කරලා දෙන්න ඕන මොකක් හරි. අපි මොකද්ද සමාන කරන්න යන්නේ? අපි කියනවා txt firstval කියන ටෙක්ස්ට් බොක්ස් එකේ තියෙන ඒ දෙන ටෙක්ස්ට් එක අපිට ගන්න පුළුවන් ටෙක්ස්ට් ප්‍රොපර්ටිය හරහා. එහෙනම් ඒකට එකතු කරන්න කියනවා txt sval.text කියන මෙන්න මේක. අපිට මේ අනිවාර්යයෙන්ම මෙතන මෙහෙම සිතයි කමාවයි මෙතන එහෙම නැත්නම් අපි කිව්වොත් ඔක් කියනවා සෙමිකෝලන් එක තියන්නවා. හරිනේ. දැන් ඔයගලට හිතෙන්නේ මේක හරි ඇති කියලා. අපි බලමු හරිද නැද්ද කියලා. අපිට පේන විදිහට නම් මේක හරිනේ. හරි.
එහෙනම් ස්ටාර්ට් බටන් එක ක්ලික් කරලා තමයි අපි මෙතනින් ප්‍රෝග්‍රෑම් එකක් රන් කරන්නේ. රන් කරලා බලන්නවා අපි අවුට්පුට් එක කොහොමද කියලා. ඒ කියන්නේ අපි දීපු කෝඩ් එකට අනුකූලව මේ පරිගණක වැඩසටහන ක්‍රියාත්මක වෙනවද කියන එක තමයි මෙතනින් බලන්නේ. මම මෙතන 12 කියලා දෙනවා. මෙතන 10 කියලා දෙනවා. එහෙනම් අපිට අවුට්පුට් එක එන්න ඕන මොකද්ද? 22 කියලා. මොකද අපි එකතු කරන්න කියලානේ මේ කියලා තියෙන්නේ. කැල්කියුලේට් බටන් එක ක්ලික් කරාම මෙන්න පිළිතුර වෙනවා 12යි 10යි කියලා. මේකත් අපිට වෙන්න ඕන. C#.net ලැන්ග්වේජ් එක තුල මේ ටෙක්ස්ට් බොක්ස් එකක් දෙන මේ 12 10 කියන එක වැලියු එකක් විදිහට හඳුනගන්නේ නැහැ. ඒකත් සාමාන්‍ය ටෙක්ස්ට් එකක් විදිහට තමයි හඳුනගන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඇඩ්‍රස් එක නිවාස අංකය තිබුණොත් ඒක අපි දන්නවා ඉලක්කමක් කියලා. නමුත් මේ ඇප්ලිකේෂන් එකට ඒක වැටහෙන්නේ නැහැ. වෙනම වෙන් කරගැනීමේ හැකියාවක් නැහැ. ඒක ඉලක්කමක් වැලියු එකක් අගයක් තියෙන එකක් කියලා. ඒවා සංකීර්ණ ක්‍රම ඔස්සේ අපි පැහැදිලි කර දෙන්න ඕන. අන්න ඒ වගේ තමයි එහෙනම් අපි කියන්න ඕන මෙතන මොකද්ද? මෙන්න මේ ටෙක්ස්ට් බොක්ස් එකේ ටෙක්ස්ට් එකයි මෙන්න මේ දෙවැනි ටෙක්ස්ට් බොක්ස් එකේ තියෙන ටෙක්ස්ට් එකයි මෙන්න මේ ටෙක්ස්ට් එක එකතු කරන්න පුළුවන් විදිහට කන්වර්ට් කරලා මේ ලේබල් එකට යවන්න ඕනයි කියන එක තමයි කියන්නේ. එහෙනම් අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන් තියෙනවා අපිට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි කන්වර්ට්. මේක කන්වර්ට් කරන්න කියනවා to int. මෙතෙන්දි int කියලා ගත්තොත් integer ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා බවට පත් කරන. ඒ කියන්නේ දශම ස්ථාන සහිතව තියලා තිබුණොත් ඒක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේලා තමයි ගන්නෙ. එහෙම කියලා දැනට හිතා ගන්න. මේක එච්චර සංකීර්ණ කරගන්න එපා. මේ 16 32 ඔය විදිහට තියෙනවා. මේවා අපි ඉස්සරහට variable වල කතා කරනකොට මේකේ මොකද්ද වටිනාකම කියන එක අපි පැහැදිලි කරනවා. දැන් අපි සාමාන්‍ය පොඩි අගයන් නිසා මේක කන්වර්ට් කරන්න කියනවා integer 16 bits වලට. එහෙනම් මම මේක ඩබල් ක්ලික් කළා. මොකද්ද මම කන්වර්ට් කරන්න කියන්නේ? මම කියනවා මොකද්ද? txt fval එකේ .text එක. ඒත් එක්කම ඕකත් කන්වර්ට් කරලා මම කරන්න කියනවා ආයි convert to ඒකත් 32 වලට txt fval.text කළා මෙහෙම කරන්න කියලා. හැබැයි ඒත් එරර් එකක් එනවා. හේතුව තමයි මේ දැන් මේ වැලියු එකක් කරලා මේ ගත්තු එක මෙතන ලේබල් එකේ වැලියු එකක් කියන්නේ අගයක් සහිතව ටයිප් මේ ස්ටෝර් කරගන්න බෑ. ඒකත් අපි මේ එකතු කරලා මේ එන අගය නැවතත් ලේබල් එකට යවද්දි සාමාන්‍ය ටෙක්ස්ට් එකක් බවට පත් කරලා යවන්න ඕන. එහෙනම් අපි කියනවා මේ වරහණක් දාලා මෙන්න මේ සම්පූර්ණ එන අගයම වරහණකින් දාලා ඩොට් එකක් තියලා මෙතඩ් එකක් තියෙනවා to string කියලා. එහෙනම් ඒක string එකක් එහෙම නැත්නම් text එකක් බවට පත් කරන්න කියලා කියනවා. සම්පූර්ණ එකතුව අරගෙන ලේබල් එකට යවද්දි ඒ එකතුව සාමාන්‍ය text එකක් බවට පත් කරලා යවන්න කියලා තමයි මේ කියන්නේ. එහෙනම් අපි start button එක click කරලා program එක run කරලා බලමු මොකද වෙන්නේ කියලා. මම මෙතන 12 දෙනවා, නැවතත් 10 දෙනවා. පිළිතුර පෙන්නනවා 22යි කියලා. එහෙනම් පැහැදිලි වෙන්න ඇති මේ සරලව අපි කොහොමද මේ ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති මෙන්න මේ methods සහ properties ඒ වගේම classes වල තියෙන values ඒවා අපි ඉස්සරහින් පැහැදිලි කරනවා. ඒ විදිහට මෙහෙම අපිට output එක ගන්න පුළුවන්. දැන් මීට වඩා අපිට ලේසි ක්‍රමයක් නැද්ද? ලේසි ක්‍රමයක් කියන්නේ සාමාන්‍යයෙන් අපිට පිළිගත්තු කරන විදිහකුත් තියෙනවා. අපි බලමු මොකක්ද ඒ කියලා. අපි පස්සේ බලමු මොනවද ඒකේ වාසි සහ ඒ දේවල් මොනවද කියලා. අපිට පුළුවන් variables පාවිච්චි කරන්න. මේ variable කියලා කියන්නේ සෑම language එකකටම පොදු සිද්ධාන්ත කොටසක්. web languages වෙන්න පුළුවන්. එහෙම නැත්නම් programming languages කියන්නේ desktop application නැත්නම් software වෙන්න පුළුවන්. ඔය ඕන language එකකට පොදු දෙයක් තමයි variables කියලා කියන්නේ. variable එකක් කියලා කියන්නේ පරිගණක මතකයේ යම්කිසි වෙන් කරගනු ලබන ඉඩ ප්‍රමාණයක්. යම්කිසි කාර්යයක් කර ගැනීම සඳහා වෙන් කරගනු ලබන తాවකාලික ඉඩ ප්‍රමාණයක් තමයි අපි කියන්නේ variable එකක් කියලා. එතකොට අපි කරන්නේ දැන් මේ වැඩසටහනෙදිම අපි මුලින්ම variable දෙකක් හදා ගන්න ඕන. මොකටද variable හදාගන්නේ? අපි දැන් variable හදාගන්නේ මේ text box වල. මෙන්න මේ text box වල තියෙන values ටික අපි කෙලින්ම label එකට pass කරන්නේ නැතුව variable එකකට store කරලා
මේක වැලියු එකක් වෙනම වේරියබල් එකකට ස්ටෝර් කරනවා මේක වැලියු එකක් වෙනම වේරියබල් එකකට ස්ටෝර් කරනවා ස්ටෝර් කරලා අපි කරන්නේ අපිට පුළුවන් ඒ ස්ටෝර් කරපු එක තවත් වේරියබල් එකකට පාස් කරලා ඒ වේරියබල් එකේ තියෙන ඒ අගය ලේබල් එකට අපිට අවුට්පුට් එක දෙන්න පුළුවන්. ඔය විදිහට අපිට කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මම මේ බටන් එක ඩබල් ක්ලික් කරලා දැන් මෙතන බටන් එක ඩබල් ක්ලික් කරලා මම කරන්නේ මම මේ කෝඩ් එකම සම්පූර්ණයෙන් ඩිලීට් කරලා දාන්නම්. අපි මුලින් ඉඳන්ම කරමු. එහෙනම් වේරියබල් එකක් ගත්තාම ගොඩක් ලැන්ග්වේජස් වල වෙබ් ලැන්ග්වේජස් වල ගත්තාම ඒ වගේම කම්පියුටර් ඇප්ලිකේෂන්ස් නැත්නම් ඒ ලැන්ග්වේජස් වල ගත්තාම ඩේටා ටයිප් එකක් තියෙනවා. ඩේටා ටයිප් එකක් කියලා කියන්නේ අපි තැම්පත් කිරීමට බලාපොරොත්තු වෙන ලබන දත්ත වර්ගයට අනුව අපි ඩේටා ටයිප් එකක් තෝරගන්න ඕන. මේවා තියෙනවා string, int, decimal, float, boolean ඔහොම කියලා තියෙනවා. සරලව හිතන්න අපිට value එකක්. එහෙම නැත්නම් ගණනය කළ හැකි අගයක් මතක තබා ගන්න අවශ්‍ය නම් අපිට පාවිච්චි කරනවා මේ C# වල int කියන මේ නම ලැන්ග්වේජ් එකකින් ලැන්ග්වේජ් එකට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි concept එක එකයි. හැම variable එකකටම නමක් තියෙනවා. ඒ වගේම data type එකක් තියෙනවා. data type එකක් නැති ලැන්ග්වේජස් තියෙනවා. ඒවා ස්වයංක්‍රීයවම දීපු අගය අනුව data type එක හඳුනා ගැනීම සිදු වෙනවා. අපි දැනට කතා කරන්නේ C# ගැන. C# Windows පවුලේ බොහොමයක් programming languages වල data type එකක් තියෙනවා. C# වලත් එහෙමයි, Visual Basic වලත් එහෙමයි, VB.NET වලත් එහෙමයි. ඒක එකයි. අපි Java වල ගත්තත් Java වලත් ඇත්තටම තියෙනවා data type එකක්. දැන් ඒ නම වෙනස් වෙන්න පුළුවන්. Java වලට බොහෝ දුරට සමානයි C#. ඒ නිසා මේකේ data type එක මම ගන්නවා int කියලා. int කියලා කියන්නේ integer වර්ග එකක් කියන අදහස. ස්පේස් එකක් හිස් ඉඩක් තියලා variable එකට නමක් දෙන්න ඕන. මම දෙනවා නමක් කැමති නමක් ඔයගලන්ට දෙන්න පුළුවන්. හැබැයි මුලට ඉලක්කමක් පාවිච්චි කරන්න බෑ. මෙහෙම අකුරකට පස්සේ ඉලක්කමක් පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම symbols ඒවා පාවිච්චි කරන්න බෑ. ඒ වගේම තමයි මේ විදිහට ස්පේස් කියලා දෙන්න බෑ. ස්පේස් එකක් දෙනවා නම් ඔයා මෙහෙම shift එකත් එක්ක underscore එක පාවිච්චි කරලා කොහොම දෙන්න ඕන. එකම නම දෙපාරක් පාවිච්චි කරන්න බෑ. ඒක හිතන්න මෙන්න මේ ඉවෙන්ට් එක ඇතුලේ. එහෙම නැත්නම් මෙන්න මේ මෙතඩ් එක ඇතුලේ බටන් එක ක්ලික් කරාම වෙන මෙතඩ් එක ඇතුලේ අපිට පාවිච්චි කරන්න බෑ එකම නමින් variable දෙකක්. ඔය මම සරලව පැහැදිලි කරා නීති ටික. හොඳයි int මම කියනවා fval කියන variable එක එච්චරයි. මෙතන දෙන්න ඕන අවසානයේ semicolon එක. මම දෙනවා int sval දෙවෙනි text box එකේ අගේ store කරලා තියාගන්න. එහෙනම් අපි දැන් මොකද කරන්න ඕනේ කොළ පාටින් මාක් කියන ඒවා ගැන එච්චර හිතන්න බෑ. ඒ කියන්නේ තාම මේ variable වලට පුපුත් power එකගෙන නැහැ. ඒ කියන්නේ මේකට assign කරලා නැහැ කියලා කියන්නේ. එහෙනම් මම කියනවා fval කියන එකට දැන් මේක ඇත්තටම මේකේ තියෙන integer එකක් නිසා අපිට මේක convert කරන්න වෙනවා. convert to int අපි 16 ම ගමු. මොකද්ද txt text box fval එකේ තියෙන dot text එක මෙහෙම ස්ටෝර් කරගන්න කියනවා. එහෙනම් මම කියනවා sval එකේ convert කරලා ගන්න කියනවා මේ විදිහට. sval එකේ එහෙනම් අපිට තව variable එකක් ගන්නත් පුළුවන්. නැත්නම් අපිට කෙලින්ම lbl answer එකේ .text කියන property එකේ එහෙම නැත්නම් මේක view කරන්න text එක පාවිච්චි කරනවා. ඒකට assign කරන්නේ මොකද්ද? දැන් variable වල අගයන් දෙක තියෙනවා. මේ විදිහට ඒ දෙක අපි මේ විදිහට fval sval කියලා මේ විදිහට එකතු කරනවා. දැන් මොකද්ද මෙතන ගැටලුව? ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති මේ ලේබල් එකේ සාමාන්‍ය ටෙක්ස්ට් එකක් විදිහට මේ එකතුවත් ස්ටෝර් ගන්න එකතුවත් ස්ටෝර් කරන්න ඕන. මොකද මේ එකතුවෙන් එන්නේ ඉන්ටිජර් අගයක්. අර අපි මෙතඩ් පාවිච්චි කරලා කෙලින්ම කරා වගේ දැන් මේ variable වලට ඇවිල්ලා තියෙන්නේ ඉන්ටිජර් වෙන ගණනය කළ හැකි එකක්. ඒ නිසා මම මෙතන to string කියලා මේ විදිහට දෙනවා. string කරලා ගන්න කියනවා. එහෙනම් අපිට start button එක ක්ලික් කරලා අර විදිහටම ඔන්න 12 අපි වෙනවා. තාම store variable වලට assign වුන්නේ අගය text box දෙකෙත් assign වුන්නේ. button එක ක්ලික් කරනකොටම බලන්න මොකද වෙන්නේ කියලා. ඔන්න button එක මම ක්ලික් කරනවා. ක්ලික් කරනකොටම මොකද වෙන්නේ? int fl හැදෙනවා, sval හැදෙනවා. fl වලට power ගන්නවා text fl text box එකක, sval වලට power ගන්නවා txt sval එක. answer එක විදිහට lbl answer වල පෙන්නනවා fval sval දෙකේ එකතුව. ඔන්න ඔය විදිහට තමයි වැඩ කරන්නේ. හොඳයි. දැන් ඔයගොල්ලන්ට
ගැටලුවක් නැගෙන්නට ඇති ඇයි මේ වේරියබල් පාවිච්චි කරන්නේ අපිට මේක වේරියබල් නැතුවත් අර කලින් කියලා දීපු විදිහටත් කරන්න පුළුවන්නේ එහෙම කියලා. ඒකට හේතුව සහ ඒවැ වාසි අවාසි සහ අපිට වේරියබල් අනිවාර්යෙන් පාවිච්චි කරන්න වෙන්න අවස්ථා. මෙහෙම ඩිරෙක්ට් අපිට කන්වර්ට් කරලා මුලින් කියලා දුන්න විදිහට කරන්න බැරි අවස්ථා තියෙනවා. අන්නේ ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. මොකද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මොකද මේක බේසික් ලෙවල් එකේ ඉඳන් අපි ඇඩ්වාන්ස් වෙනකන් සාකච්ඡා කරන පාඨමාලාවක්. ඉතින් තව දවස් 3කින් විතර වගේ අපිට ඊළඟ වීඩියෝ එකකින් හම්බෙන්න පුළුවන්. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක. ඒ වගේම දන්න අයට මේක වීඩියෝ එක share කරන්න. එතකොට ඒගොල්ලන්ටත් ප්‍රෝග්‍රෑමින් මුලින් ඉඳන් ඉගෙන ගන්න පුළුවන් වේවි.